වෙල්කම් our fans. 2025 අලුත් වැඩක් ඔයාලට පෙන්වන්න ඇවිල්ලා තියෙන්නේ. ඔයාලා දැනටමත් දන්නවා thumbnail එක දැකපු ගමන් හැමෝම දන්නවා මොකද්ද මේ කියලා. ඒක තමයි කරන්න හදන්නේ. 2025 අපි අලුතෙන්ම රිලීස් කරන අපේ official stunt jersey එක. මාත් එක්ක මේ වැඩේ කරගෙන යන්න අපේ කණ්ඩායමේ ඔක්කොමල්ලන් වගේ ඇවිල්ලා ඉන්නවා. කිහිප දෙනෙක් විශේෂ වැඩක් යෙදිලා තියෙන නිසා නැහැ. ඒකත් සයිකල් වැඩක්. ඒ කියන්නේ සයිකල් රේස් එකක් නිසා තමයි එන්නේ නැත්තේ. අද මාත් එක්ක මේ වැඩේ කරන්න අපේ 2025ට අපේ අලුත්ම වයිස් කැප්ටන් ඉන්නවා. අපේ ශැකි. මොකද වෙන්නේ? මේක ෆාස්ලාට අලුත් දෙයක් නෙමෙයි. අපි අවුරුදු 12ක් විතර ඉඳන් ජර්සි දෙන එක අපිට නෝමල්. අනිවාර්යයෙන්. පාස් කියන්නේ නිකන් නෙමෙයි. හරි ජර්සි ටික අපි අලුත්ම ඩිසයින් එකක් අලුත්ම විදියකට ප්ලෑන් කරලා ලස්සන වැඩක් අපි වැඩේ පටන් ගන්න හදන්නේ. මුලින්ම අපේ කණ්ඩායම ගැන පොඩි විස්තරයක් කරොත් කණ්ඩායමේ පරණ මෙම්බර්ස්ලා දැන් ඉන්නේ අතේ ඇඟිලි ගාණක්වත් නැති තරම් අඩු පිරිසක් තමයි ඉන්නේ. අලුත් කොල්ලෝ සෙට් එකක් තමයි ඉන්නේ. පරණ අය නැත්තේ යාලා තාමත් අපේ බෑකප් ප්ලෑන්ස් විදියට ඉන්නවා. එයාලගේ වෘත්තිමය කටයුතු ඒ වගේ දේවල් නිසා තමයි පොඩ්ඩක් එයාලා පිටිපස්සට වෙලා ඉන්නේ. මොකද අලුත් සමාජිකයන්ට තැන දෙන්න. මොකද අවුරුදු ගාණක් තිස්සේ නම් අපි ගොඩක් දේවල් කරේ අපේ පරණ සමාජිකයෝ විතරයි. මේ අවුරුද්දේ වලට බලා ගන්න පුළුවන් අපේ අලුත් මෙම්බර්ස්ලාගේ හොඳ වැඩ ටිකක් නේද? අනිවාර්යෙන්ම අලුත් කොල්ලෝ ටිකක් බහැලා ඉන්නවා. සුපිරිම වැඩෝ ටිකක් අපි බිහි කරනවා ඉස්සරහට. අනිවාර්යෙන්. එහෙනම් අපි අලුත් කොල්ලොන්ට කතා කරමු. මුලින්ම ඉන්නවා අපේ සදුර්ෂන්. සදුර්ෂන්. එහෙමයි. ඊට පස්සේ අපේ සිතුම්. ඊට පස්සේ අපේ ශානා. එහෙමයි. දෙනෙත් ඉන්නවා. සසා ඉන්නවා. එහෙමයි. සුපිරි වැඩක් ටිකක් කරමු අපි ඉස්සරහට. දිනිදු ඉන්නවා අපේ. අපේ ඉජාස් මල්ලි ඉන්නවා. අපේ කාලයක් අපිත් එක්ක ඉඳලා ඊට පස්සේ නැතුව ඉඳලා දැන් ආයි අපේ ෆැමිලි එකත් එක්ක එකතු වෙලා ඉන්නවා. අපේ දක්ෂිණ මල්ලි ඉන්නවා. එහෙමයි සුපිරි වැඩ ටිකක් කරමු අපි. හරි. දැන් ඊළඟට තියෙන්නේ අපේ පරණ සෙට් එකට කතා කරන්න. පරණ සෙට් එකේ ඉතින් අපේ මෙතුමාට තමයි ඉතින් අපිට මුලින්ම දෙන්න වෙන්නේ. එහෙනම් සුපිරි වැඩක් අපි කරමු. ගොඩක් වෙලාවට ඉස්සරහට මම නැතුව මෙතුමා ඉන්න පුළුවන්. ගොඩක් ෂෝ වලට එහෙම. හරි. නම් ජය වේවා. මේක ටී-ෂර්ට් එක දෙනවා වගේම ටීම් එකක් දීලා තියෙන්නේ. හොඳ වැඩ ටිකක් ඉස්සරහට මෙතුමගෙන් බලා ගන්න පුළුවන්. දැනට අපි ප්‍රැක්ටිස් කරනවා hard work practice. ඒ නිසා තමයි අපි මේ තැන ඉන්නේ. නේද? එහෙනම් සුපිරි වැඩ ටිකක් අපේ ශැකියාගෙන් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉන්නවා අපේ කුෂාන්. ඔහු තමයි අපේ කණ්ඩායමේ ඩිජිටල් පාර්ට්නර් ඒ වගේම මෙන්ටෝ විදියට ඉන්නේ. බෑකප් එකේ ඉඳන් මාර සප් එකක් දෙනවා. ඔයාලා හැමෝම දන්නවා අපේ හිටපු වයිස් කැප්ටන්. ඔහුට තියෙන වැඩ රාජකාරීත් එක්ක ඔහු ටිකක් පිටිපස්සට වෙලා ඉන්නවා අපේ කුෂාන්. ජයින් ජය. එලගිරි. ජයින් ජය. ඊට පස්සේ ඉන්නවා කවුද? අපේ සුද්දා බ්‍රෝ. සුද්දා ඉන්නවා ඒනුක සංගීත්. ඇඩෙත් තමයි. එහෙමයි. එහෙමයි. ඊට පස්සේ කවුරුත් දන්න ඇලා බ්‍රෝ අපේ ඇලැන්කි අපේ ස්ටෑන්ඩර් වලින් වැඩකාරයෙක් තමයි. එහෙමයි. මොහුත් අපිට සපෝට් එකක් දෙන කොල්ලෙක්. ඊට පස්සේ හැමෝම දන්න Facebook එකේ වීරයෙක් වෙලා ඉන්න Facebook එකේ වීඩියෝස් වෛරල් යන සුපිරි කොල්ලෙක් ඉන්නවා. කවුද? Facebook වල වීඩියෝ වෛරල් යනවා කිව්ව ගමන් කොල්ලා මග ඉඳන් එනවා සීන් එක එනවා. කවුද? අපේ මලියා එලගිරි පුංචි මලිත් නියමයි සුපිරි කොල්ලෙක් බයික් ස්ටන්ට් වලට මලින්ද
හරි මොහු ගැන කතා කරොත් අපේ සුපිරි කොල්ලෙක් කවුද අපේ හිමරංග ඉන්නවා හිමරංග කියන්නේ කාලයක් ඔහු පේන්නේ හිටියේ නෑ දැන් ඔහු ඇවිල්ලා ඉන්නවා නියමයි සුපිරි වැඩ ටිකක් කරන්න බයිසිකලයකුත් අරන් සුපිරි මැච් එකක් ගන්නවා කොල්ලෙක් එහෙනම් ජය වේවා ඒ වගේම තමයි අපේ මේ කණ්ඩායම ජාති බේද නැහැ. අපේ කණ්ඩායමේ විවිධ ජාතීන් වල කොල්ලෝ ඉන්න. එහෙම කිසිම ભેදයක් නැහැ. ඒ වගේම තමයි පිරිමි ගැහැණු කියලා ભેදෙකුත් නැහැ. අපේ අලුතෙන් අපි කාන්තා කණ්ඩායමක් හදාගෙන යන ගමන් ඉන්නවා. කැමති අය මේ වීඩියෝ එක දකින අය මේක ෂෙයා කරන්න. මොකද ඔයාලගේ නිවෙසවටත් ඉන්න පුළුවන් මේ සයිකල් ස්ටන් කලාවට ආදරය කරන ආස කරන ගෑනු ළමයි අපේ කණ්ඩායමේ පළවෙනි කාන්තාව පළවෙනි කෙල්ල කාන්තා ටීම් එකේ පළවෙනි නියෝජනය නයනි නියමයි ලස්සන වැඩ ටිකක් අපි ඉස්සරහට එළියට දෙනවා ජය වේවා අද ඉදන් මේ YouTube channel එක මගේ බොසාගෙන් හම්බෙන්නේ නැති දෙයක් ගත්තා බොසාගේ මයික් එක අපේ ටීම් එක මෙච්චර කල් මේ තැනට එන්න ලොකු හයියක් වෙච්ච එකම එක්කෙනා මන් දන්න විදිහට ටීම් එකේ හයිය එයා තමයි ඉතින් අවුරුදු 12ක් 10ක් විතර මේ මඩ ප්‍රහාර ගහනවා කොහොම හරි ටීම් එක මෙතෙන්ට එන්න හයිය එයා තමයි අපි යාට ජර්සිය දෙමු එන්න ජර්සිය දෙන්න මං ජර්සිය දෙන්න හදන්නේ අපේ පුප්පට මේ ටීම් එකේ නායකයා ටීම් එකේ හයිය ලොකු දෙයක් ඉස්සරහට වෙනවා මට දෙනවද මයික් එක ලස්සන වැඩ ටිකක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා අපි හැමෝම හොඳ වැඩ ටිකක් අනිත් කණ්ඩායමුත් හොඳ වැඩ ටිකක් ඉස්සරහට කරන් ලස්සන වැඩ ටිකක් තනියෙන් බුදු වෙන්න කියනවා නෙමේ අපි බුදු වෙන්නෙත් නෑ ඒ වගේම තමයි ලස්සන වැඩ ටික හැමෝම කරන්න ගොඩක් ලංකාවේ ටීම් ඉන්නවා හැමෝමත් එක්ක සහයෝගයෙන් ඉන්න ඕන වෙලාවක තමන්ගේ ටීම් එකේ කෙනෙක්ට මොකක් කර කැපිල්ලක් දානවා නම් ඒ වෙනුවෙන් නායකයෙක් ඉන්න ඕනේ නැගිටලා ඒ වගේම තමයි මම ශකීරත් කියන්නේ ඕන වෙලාවක කතා කරන්න ගහ මරා ගන්න නෙමෙයි අපි කතා කරගමු විසඳගමු ලස්සන වැඩ ටිකක් කරමු එහෙනම් ඔයාලට අපි ඊළඟ ෂෝ එකකදීම ඔයාලට අපිව බලා ගන්න පුළුවන් ලස්සන ෂෝ එකකදී ගොඩක් වෙලාවට අපි කාලයක් තිස්සේ නම් ෂෝස් වලට අපේ පරණ සමාජිකයෝ රැසක් තමයි අරන් ගියේ ඒක වෙනස් වෙනවා කාලෙකදී සැකී ප්‍රමුඛ වෙලා කණ්ඩායමක් අරන් යන්න පුළුවන් ඊට පස්සේ මම ප්‍රමුඛ වෙලා අරන් යන්න පුළුවන් ප්‍රධාන පෙළේ ෂෝ එකකදී අපි දෙන්නම එකතු වෙලා අපේ ඔක්කොම සම්පූර්ණ කණ්ඩායම සහභාගී වෙන්න පුළුවන් ඔව් තව අවුරුදු දෙක තුනකින් 14කින් 5කින් 6කින් 10කින් විතර මගේ බබා මේ ටීම් එකට එයි හරි අපි ඒක පස්සේ බලාගමු හරි මේක තමයි වැඩේ මේක කියන්න තමයි ආවේ අපි හරි අදට අපි සමු ගන්නවා අපි ෆාස්ට් defy the gravity